Guys, welcome back to another gameplay video. ඔන්න ඉතින් අද ගෙනාලා තියෙන Granny Chapter 2. අද කරන්න හදන්නේ බං දොරෙන් පයින් එක. හැබැයි බං normal easy mode දාලා නෙමෙයි බං. hard mode දාලා තමයි බං පයින් හදන්නේ. ඉතින් බං මේකේ ගන් දෙකක් තියෙනවනේ බං. stun ගන්න එකයි shot ගන්න එකයි බං. stun ගන්න එකේ අපි Granny වයි Grandpa වයි මරපුවම උන් තප්පර 30කට විතරයි බං මැරෙන්නේ. හැබැයි shot ගන්න එකේ මරපුවම උන් විනාඩියකටම යනවා. හැබැයි බං ඉතින් shot ගන්න එක ගන්න එක ගොඩක් අමාරු උඩ තට්ටුවට ගිහලා එතකොට ඉතින් බං අරුන් ඇහැරෙනවා. ඒත් ඉතින් මේ වීඩියෝ එක කොහමද කරලා බං මම shot ගන්න එකත් ගන්නවා. වැඩි කතා නැතුව අපි යමු ගේම් ප්ලේ වීඩියෝ එකට එහෙනම්. ඉතින් අපි දන්නවා මේ වගේ කාමරයකින් තමයි අපි ඇහැරෙන්නේ. ඉතින් ඒක හැමදාම වෙන එකනේ. අපි මෙතනින් යන්න ඕන. මෙතනින් ගිහලා මේක ගහ ගන්න ඕන බං. හાર્ඩ් දාලා වුණත් බං මේක තුන් පාරක් ගහගත්තට අවුලක් නැහැ. ඒත් මම දෙපාරයි ගහගන්නේ. මට පහ හිතෙනවා බං. ඇවිල්ලා ගහයිද කියලා වෙලාව තියෙනවා තුන් පාරක් ගහ ගන්නත්. හරිද? දැන් අපි මෙතෙන්ට වෙලා ඉමු. ග්‍රෑන්ඩ්පා ගියා. ග්‍රෑනි ආයිද? වෙලාවකට ග්‍රෑන්ඩ්පා ගියාට බං ග්‍රෑනි යන්නේ නැහැ බං. යනවා දෙන්නම යනවා ඩබලම ගියා එල. දැන් අපි යමන් උඩ තට්ටුවට ගිහිල්ලා අපි ගමු අපේ ෆේවරිට් ගන් එක. ෆේවරිට් නන් නෙමෙයි ඒක. ෂොට් ගන් නෙමෙයි මම ෆේවරිට් එක. විනාඩියකට මැරෙනවා කියන්නේ කොච්චර හොඳද? ඒ ඉතින් බං මේකේ ෂොට් ගන් එක ගත්තත් එච්චර වැඩක් නැහැ. උණ්ඩ හතරයි තියෙන්නේ. ඒ කියන්නේ අරුන් දෙන්නව දෙපාරකට විතරයි නිදි කරවන්න එන්නේ. ෂොට් මේ ස්ටන් ගන්න එකෙන් තමයි ඊටු ටිකේ වීඩියෝ එක ඉතින් කරන්න එන්නේ. හරිද? බලමු 1 life ගහන්න. සමහර විට පුළුවන් ඒත් 1 life නම් ෂුවර් කරන්න බෑ බං. අපි මෙතෙන්ට සද්දයක් දාලා ගෙන්න ගමු ග්‍රෑනි හරිද? ග්‍රෑනි ඉතින් එලි කියලා ග්‍රෑනි ළඟට වෙනකන් ඉමු ඊපස්සේ තියමු ඊපස්සේ ගමු උණ්ඩේ. දැන් ග්‍රෑන්ඩ්පා එන්න ඕන බවුතින්ට. ග්‍රෑන්ඩ්පා එනවා නේද? එල ග්‍රෑන්ඩ්පාත් කලින් එනවා මේ පාර නා. සඩගාල උණ්ඩේ ගන්න ඕන බා. උණ්ඩේ ගන්න බැරුණා. උණ්ඩේ දාලා ලෝඩ් කරලා ඔතනින් තියපන් බා. ඊට පස්සේ මේ සිකියුරිටි කී එක බං හරිද? සිකියුරිටි කී එක අරන් මෙතෙන් යන්න බා. ඉතින් උඹලටත් පුළුවන් ඒ සමහර විට මම මේ ගහන විදියට ගේම් එක ගහන්න. මම ඩ්‍රොප් කරගෙන ඕක ඕනේ නැහනේ. ඊට පස්සේ මෙතන තියෙනවා බං මේක. මේ හෑන්ඩ්රිල් එක ගනි. දාපි පල්ලහැට. ඊට පස්සේ ගනින් මේ මෙතන තියෙනවා බං වෙපන් කී එක. හරිද? ගනින් උඹ වෙපන් කී එක. ඔකත් උට වෙපන් කී එක ගනි හතට. හරි වෙපන් කී එක අතේ. ඊට පස්සේ මෙතනින් පැනපන් පල්ලහැට කොන්ද කඩා ගන්න නේද හැබැයි. ඌට දැන් කොන්ද කැඩනවා. අවුලක් නැහැ කොන්ද කඩා ගත්තට. ඊට පස්සේ ගණින් උන් ඒ තුවක්කුව බං. හරි බං එල ගිහලා තුවක්කුව ගත්තා. දැන් අරුන් දබලා ආයෙ පාරක් ওই පැත්තෙන් එයි. එනකොටම මෙඩි තියන්න ඕන බං. හරිද? ඩැනි ළඟට වෙනකන් තියපන්. ඊට පස්සේ ගණින් ආන් උන්නේ. ඊට පස්සේ දැන් ග්‍රෑන්ඩ්පා කාරේ ඉන්නේ ග්‍රෑන්ඩ්පා. මුන් දෙන්න එකට එන්නේ නැති එක තමයි බං මාරවදී. එනවා එල ග්‍රෑන්ඩ්පා එනවා ග්‍රෑන්ඩ්පාට තිබ්බ ෂොට් එක ගත්තා උන්නේ. හරිද? ඊට පස්සේ මේක ගනින් උන් වෙපන් ගියේ හුට මේ කුඩ පත බෑ වුණානේ බා. ගත්තා වෙපන් ගියක බං. හරිද? වෙපන් ගියේ කරන් දුවපන් පල්ලහැට දුවපන් ආයේ. ඊට පස්සේ දුවපන් පල්ලහැට. ඊට පස්සේ මේ ඵලයන් මේ මෙතන තමයි බා වෙපන් එක තියෙන්නේ. හරිද? මම එක වීඩියෝ එකවත් වෙපන් එක පෙන්වෙන්නේ නැද්ද කොහෙද ඔයගොල්ලන්ට? මට රිංග බං අසර කොයි වෙලේ හැරි දන්නේ නැහැ. මේ තියෙන බාන්නේ වෙපන් ගියක ගත්තා. ඇරියා එන්න දෙන්න බං. උණ්ඩ බුලට් දෙකක් බං. හරිද? කොයි දැන් යමන් එලියට. හරිද බං? දැන් ඉතින් රෙඩි වයි ග්‍රෑන්ඩ්පා වයි ආයෙ පාරක් මරන්න තමයි ඕනේ. මොකක් හරි එකක් කසට රින් ගන්න නැද්ද? ග්‍රෑන්ඩ්පා එනවා ග්‍රෑනි එනවා ග්‍රෑන්ඩ්පාලු ෂෝට් ගන්න එකෙන් දුන්නා විනාඩියක් ඉවරයි. ආයෙල ග්‍රෑන්ඩ්පා එනවා ගාන්ට වෙලාවට එනවා. දැන් විනාඩියක් කොහොමම තියෙනවනේ බෑ. සඩගාල මෙතනින් දාලා උණ්ඩ දෙක ලෝඩ් කරලා ගන්න එක දානවා බං මෙතනින්. කොයි ඉක්මන නුන්නේ ගනියකෝ. ඊට පස්සේ හරිද මෙතන තියෙනවා බං අවන්නේගේ මේකක්. හරිද? මේකත් දාගනින් පල්ලහැට. හරිද? මේක දාපන් පල්ලහැට. ඊට පස්සේ දැන් ඵලයන් මේ මෙතන තියෙනවා බං තව බඩුවක්. මේ මෙතන තියෙනවා මේක. ගනින් ඕකත් ඕන්නේ බං තුරෙන් දිනන්න දුර හැන්ඩල් එකේ බයි. ඕකත් ගිහිල්ලා දාන්න ඕන බං මේ මෙතනින් දාගනියව. නැත්තම් කෙලවෙනවා. ඊට පස්සේ මේ මෙතන තියෙනවා බං තව භාණ්ඩයක්. මොකද්ද මෙතන තියෙන්නේ නා පැඩ්ලොක් කී එකනේ. පැඩ්ලොක් කී එකත් ඕනේ බං දිනන්න. ඊපස්සේ පැඩ්ලොක් කී එකක් දාගන්න මේ පැත්තෙන්. ඊට පස්සේ බං ක්‍රෝබාර් එක ගන්න ඕන බං. ක්‍රෝබාර් එකේ වැඩේ කරන්න කලින් ග්‍රෑනි වයි ග්‍රෑන්ඩ්පාවේ තව පාරක් මරු. ස්ටන් ගන්න එකෙන් මරු. හරිද? ඊට පස්සේ ක්‍රෝබාර් එක මේව කරන්න යනකොට තියන්න ඕන බං. හරි බං එල කියලා දැන් අරුන් දෙන්න කොහෙන් එයිද දන්නේ නැහැ. අර පැත්ත දොරේ නෑනේ. මේ පැත්තෙන් විතරයි එන්න පුළුවන්. සද්දයක් දාලා ගෙන්න ගමු බලන්න ග්‍රෑනිව.
අපරාධි බං හැබැයි ක්‍රෝබාර් එක වැඩි කරගන්නත් තිබ්බ හැබැයි විනාඩියකටම දොයි වුණානේ අරුන් දෙන්න කමන්නේ එනකන් ඉඳලා ගහමු අඩු සිරාට වෙනව නේද මොඩ ග්‍රෑනි දැන් කාපිය දැන් ග්‍රෑන්ඩ් පාවේ නැත්තම් තමයි බං කෙලවෙන්නේ හරිද වෙලාවට කලාවට වැඩ කරන්නේ නැහැ බං ග්‍රෑන්ඩ් පා ඇත්තට ග්‍රෑන්ඩ් පා සද්දයක් ඇහෙනකොට එනවනම් සුපිරිය කොහෙද ඉතින් ග්‍රෑන්ඩ් පාට මේ කන් ඇහෙන්නේ නැහනේ අඩු සිරාටම ග්‍රෑන්ඩ් පාත් එනවා අඩු ග්‍රෑන්ඩ් පානවා තීපන් තුවක්කුවෙන් බුලට් එක පුෂ් ගනින් හරි එල උතනින් තීපන් තුවක්කුව ගනින් ක්‍රෝබාර් එක දැන් ගත්ත ක්‍රෝබාර් එක හරිද ක්‍රෝබාර් එකෙන් මං මේකෙන් ඵලයන් කොකෙන් එළියට ඊට පස්සේ මම මේ මෙතන තියෙනවා මම පෙට්ටියක් කඩා ගන්න හරිද උන් ඒ පෙට්ටියෙන් කරන්ට් එක යවා ගන්න ඕන කො ගනින් කොහොමක ඉතින් එන කියලා දැන් යන්න මෙතෙන්ට මෙතනින් කරන්ට් එක කපාගමුකෝ කරන්ට් එක කපාගෙන ගනින් ෂොට් ගන්න එක අරගෙන හුපා හරි ගයිස් එකපාරක් ගැහුවා ඔය එකපාරක් ගැහුවට සැලෙනවද බම් මම එකපාරක් ගැහුවට සැලෙනවද බම් මම හරි දැන් ටින් අපි දැන් අරකින් ආයෙ සද්දයක් දාගෙන අරුන් දෙන්න උඩට යවාගෙන ෂොට් ගන්න එක එකපාරක් දොයි කරගන්න විතරයි අරුන් දෙන්නවා තියෙන්නේ බං හරිද හරි එකපාරක් ගැහුවා එකපාර අවුලන්නේ බං උඹට සැලෙනවද බං අපි දැන් යම ඉක්මන් නැගිටින්න බං වෙලා යන්නේ දැන් කකුලත් කොර ගහනවා බං ඔය ඵලයන් ගහගෙන ඉන්න දෙපාරක් මණ්ඩ ගහපන් දැන් දුපන් නේ මෙතෙන්ට වෙලා ඉමු ග්‍රැනි ග්‍රෑන්ඩ්පා යනවාද ග්‍රෑන්ඩ්පා ගියා මම බලමු අපේ කන් එන ග්‍රැනි ආයිද කියලා ග්‍රැනිත් යන වෙලෙල දැන් දෙන්නම එකට ඉන්න හින්දා අනිවාර්යෙන් ඊ සටකාලා ගිහිල්ලා තුවක්කුවේ සද්දයක් දාලා මේ ග්‍රැනිමයි ග්‍රෑන්ඩ්පාවේ මාරුමු හරිද කෝ හරි බං එරි කියලා දැන් උන් දෙන්න මාරුම් බා කොයි වාරේ ග්‍රැනි හුටා ගන්නෙකෝ ගන්න කියනවා බා කොයි ග්‍රැනි ලොක්කුද ග්‍රැනි හරි අය බං මෙච්චර වෙලා යන්නේ බං හાર્ඩ් මොන් දාලා තියෙන්නේ ඔය මොඩ ග්‍රැනි ග්‍රෑන්ඩ්පා උඩට ආව නම් එයි එනවද ග්‍රෑන්ඩ්පා ග්‍රෑන්ඩ්පා එල හරි බං එර කියලා අය ඉතින් ෂොට් ගන්න එකේ උණ්ඩ බුලට් නැහැ ස්ටන් ගන්න එක මෙතන තියෙනවා දැන් ගනින් කොහොමද තියෙනවා බං ක්‍රෝබාර් එක ඉතින් ක්‍රෝබාර් එක තියෙන්නේ ගනින් ක්‍රෝබාර් එක අරන් යමම පල්ලහැට හරිද ඊට පස්සේ පැනපන් ලෑල්ලත් එක්ක පැනපන් අන්තකින් බා ඔය ලෑල්ලත් එක්ක පැනපුවාම කොන්ද කැඩෙන්නේ නැහැ බා හැබැයි මං ඉස්සර ගණි ගහනකොට කොන්ද කැඩෙන්නේ නැහැ කොහොමද ඉස්සර version එකේ කොන්ද කැඩෙන්නේ නැහැ බා අලුතෙන් කොන්ද කැඩෙන්නත් හදලානේ බා හරි දැන් උ උතනින් දාපන් ඒක මෙතනින් දාපන් ඊට පස්සේ බං හොඳින් ගනින් කොහොමෝක පැඩ්ලොක් කීයක් ගනින්කෝ පැඩ්ලොක් කීයක් ගනින් ඊට පස්සේ පැඩ්ලොක් කීයක අරන් ඕක ගලවපන් ඔය අතුර ඉබ්බ ගලවපන් හරි ඉබ්බ ගැලෙව්වා ඊට පස්සේ යම මේ මෙතෙන්ට ඩුවර් හැන්ඩල් එක තියෙන්නේ ඩුවර් හැන්ඩල් එක ගනින්කෝ ඩුවර් හැන්ඩල් එක ගත්තා එල දැන් ඕකත් හයි කරපන් උතෙන්ට ඊට පස්සේ නම් අරුණ ඩබල් මරන්න වෙයි වගේ පාරක් කමක් නැහැ ආයේ මොකද්ද බඬුව තිබ්බනේ අඬුවේ වැඩෙත් කරගමු දැන් ගුටි කෑවත් කමක් නැහැ තව එක වැඩේ කරගන්න තියෙන්නේ අඬුවේ වැඩෙත් කරගත්තාම ඉන්නමයි තමයි හරි බං ඉර කියලා දැන් යම පල්ලෑ තට්ටුවට පල්ලෑ තට්ටුවට කියලා ග්‍රැනිටයි ග්‍රෑන්ඩ්පාටයි සද්දයක් දාගෙන ගෙන්න කම්බා ගහගනින් කොක දෙපාරක් එන ගහගත්ත දෙපාරක් දැන් යම මොකෙන්ද නරිය ඩබලම යනවා උටා දැක්කපන් පං අවුලන්නේ නැහැ දෙපාරයි මං ගැහුවේ තව හෑන්ඩ්විල් එක විතරයි මං ඕනේ දින්නමයි තමයි දැන් අරුන් ඩබල එකපාරක් බුදි කෙරෙව්ව කියන්නේ දින්න හරියද අවුලන්නේ නැහැ බං ඔය දෙපාරක් ගැහුවට සෑල්නවද බං මම ඩේ 3 එකෙන් හරි දිනනවා බං ඔවුන්ට පුළුවන්ද බං මේ මාව ඇල්ලුවා දින් දෙපාරක් ඇල්ලුවා ඒ වුණාට ඉතින් එහෙම අල්ලන්න පුළුවන්ද බං මේ මාව ඉක්මනට ගහමු බං එතනින් තියෙනවා මෙතන මේකෙන් හරියා මේක හරිද එකපාරක් හැබැයි තුවක්කුවේ කෙනෙක් කෙලවුනොත් නම් චුට්ටක් කෙලවෙන වාඩක් තියෙනවා ඒ එහෙම කෙලවෙන එක නැහැ නේද දවස් දෙකක් එහෙමම තියෙනවනේ ඔයි බා ඉක්මනට වාරේ මොඩ 70 යන්න බෑ උඹ මුලින් තියෙනවා දැක්කනේ ග්‍රැනි අර පැත්තට යන්න නැතුව එකපාරම හැරිලා ආව මාව මරන්න ග්‍රෑන්ඩ්පා ගියා ග්‍රැනිත් ගියා හරි බං එල කියලා මේ පැත්තෙන් යවන්නේ දැන් අරුන් ඩබල් එකපාරක් මරන්න විතරයි තියෙන්නේ මරාගත්ත කියන්නේ දින්නා හා සමානයි හරිද මරාගත්ත කියන්නේ බං දින්නා හා සමානයි
ආයේ උණ්ඩ නෑනේ බං කොහෙවත් ෂොට් ගන්න එකේ. ෂොට් ගන්න එකේ තව උණ්ඩ දෙකක් තිබ්බනම් ඇති බං. මෙතෙන්ට සද්දයක් දාපන්නේ. හරිද දැන් පොතේ හැටියට බං ග්‍රෑනි එන්න ඕන උතෙන්ට මුලින් හරිද? ඊට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ ග්‍රෑන්ඩ්පා එන්න ඕන බං. කොයි ග්‍රෑනි වරෙන් ග්‍රෑනි එන එකක් තමයි බලාගෙන ඉන්නේ. වරෙන් යකෝ ග්‍රෑනි. ග්‍රෑනි අර සිරාවටම හાર્ඩ් දාලාත් එච්චරම වේගෙන් එන්නේ නැහැ බං. නයිට් මෙයා දාලා ගහන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ නේද? නයිට් මෙයාලු. එක්ස්ට්‍රීම් දාලා ගහන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ නේ. එක්ස්ට්‍රීම් දාලා නම් ගහන්න බැරි වෙයි. අඩෝ තව ඉන්නේ නේ බා. ඔය ඉන්නේ ග්‍රෑනි. ෂොට් ගන්නෙන් ගැහුවා උණ්ඩේ ගත්තා. දැන් එයි බං. දැන් ග්‍රෑන්ඩ්පා වොත් ගොඩ බං. දැන් ග්‍රෑන්ඩ්පා එන්නේ ආවා. එල බං එල. දැන් ග්‍රෑන්ඩ්පා ආවා බං. දැන් මේක තියපන්. උතන තියනවා නේද? මම වැට්ටුවා නේද? මට වැට්ටුවා. ඕක වට ගනින් බං නැත්තම් වදයක් එනවා බං. මුන් දෙන්න බං. මැරුණත් මං වාදනේ මන් දෙන්නේ එතෙන්ට එලා ඉන්නවනේ බං. දැන් මේක ගිහිල්ලා දා ගන්න ඕන බං. හොඳන පල්ලෙහා තට්ටුවේ තියනවා බං බාණ්ඩයක්. හරිද? අර අඬුවෙන් මේ වැඩේ කරේ නැත්තම් එහෙම බං. මේ ඕක උතෙන්ට දාන්න බෑ බං. ඕක ඒ අඬුව වගේ දැම්මේ නැත්තම් අඬුවෙන් මේ වැඩේ කරේ නැත්තම් එහෙම ඕක කරකවන්න බෑ බං. එමන් කොණෙන් යමන් දැන් ඉතින් බං දින්න. එහෙනම් බං ග්‍රෑනි chapter 2 hard mode දාලා දින්නවා. දැන් ඉතින් මුන් මේ ඩබලට බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. අනේ අපේ මට මොකද උනේ කියලා. දැන් සැපද කියලා තමයි ඉතින් මේ ඩබලකින් අහන්න තියෙන්නේ. දැන් ඉතින් බලන් ඉඳලා මෝඩයෝ වෙන්න. හાર્ඩ් දාලාත් බල දෙන්නට මාව බැරි වුණානේ කො මාව මරන්න. එහෙනම් කොම්ලෝ අදට මම කියා